අහන්නකෝ. ඔව් බබා කියන්නකෝ. එහෙනම් කියන්නකෝ මම මැරුණොත් ඔයා මොකද කරන්නේ? මොනවද බබා ඔයා මේ කියන්නේ? ඔයා මැරුණොත් මාත් මැරෙනවා. චරයි. ඇත්තද? ඔව් අනේ. කොයියෝ මම මැරිලා නේද? බලන්න මල්ලි මේ මූණේ තියෙන සිරියා ගමේ කිට්ටොත් තියෙනවා මේ වගේ සිරියාවන්ත මූණ. සිරියෝ? ඌ බලන්න. ආව් නේද මල්ලි. ඉතින් කවුද යකෝ මේ ෆොටෝ එක මරණ දැන්වීමට දෙන්නේ? මුණ්ඩ වෙන ෆොටෝ එකක් තිබ්බෙම නැද්ද දාන්න? ඊට වඩා හොඳයි මම කෑවනම්. ඉන්න කොම්ම එන ගොම්බෙඩ මූ කෙරුවා. ගමේ උන් අපහසුවෙන් දිවි ගෙව්වා. මැරුණත් කරපු කැත වැඩ තව සිහි වෙනවා. ඒවා මතක් වෙද්දී අපිට තද වෙනවා. ගමේ උඹ කොටවා කියලා කිව්වා. ඉන්නකම්ම අපි සායම මූ යව්වා. මීට ආදරණීය මසියා මූද මේක ලිව්වේ? මූ තමයි ඔක්කොම කරන්නේ. කොහොම? අර ඉන්නේ ඇදවිච්ච පොල් කොම්බි වගේ ගමේ උන්ට කෙබර කෙලගල ඕකටද මම නංගිට කියන්න නංගියේ මේ කොල්ලා ගමේ හිටපු හොඳම එක. කාටවත් කරදරයක් නෑනේ මේකකින්. කවදාවත් නරක වචනයක්වත් කියලා නෑනේ. වැඩිහිටියට බරු කරන්න හොඳට දන්නවා. පව් පින්වන්ත කොල්ලා. එහෙනම් මං ගිහිල්ලා එන්නම් නංගියේ. අනේ ඉතින් අපි නොදන්නවා යෝකගේ හැටි. ඕක තමයි ගමේ හිටපු තාම කරපු එක. මම අමු බේබත් දෙන්නේ ඕක. මට ඉතින් ඒ කාලේ තාරංචි ආවා. මම තැන් වලට වෙලා බොනවයි කියලා. ඉතින් ඕක තැන් වල කියන්නේ නැහැනේ. ගමේ කෙල්ලෙක්ටවත් ඉන්න දුන්නේ නැහැනේ මේක. පුතුම කුලප්පෝනේ මුත තිබ්බේ. බුදු අම්මෝ මේ ගෑණි බලන් හිටියා වගේ කියන හැටි. යකෝ කටේ ගෙඩි දාන්න බෑ මේ කියන ඒවට. බොරු කියනව නෙවෙයි බොරු විදිනවා. මේක කටක් නෙවෙයි වක්කඩ. ඒකට ඌ හරි හොඳ එකක් නේද බා. මේ අපි මෙන්න මෙතනින් හට් එක ගහමු මෙතන ලොකුවට. මේ ගමේ මොන හරි ගෙනාව මෙතෙන්ට එකතු කරමු. චොකලට් බිස්කට් වේවර්ස් ඒව මේවා තිබ්බොත් මම කාර් එකට දාපන්. ඕක තමයි ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් මේවා තිබ්බා කියලා කවුරු ගන්නද? කවුරු ගන්නද? කොහොම? මූනිකා shopping ඇවිල්ලා වගේ මේකට ගේනේ ඔස්සන් යන්න හදන. මොන වුණත් අක්කපව් මගේ මිනිහ ළඟ අඩන ඇති වැල ඉන්න වගේ. ඕවනේ ඕක ඉන්නකම් අපේ නම කාපු එකනේ කළේ. අපිට පාරේ බහැලවත් යන්න පුළුවන් වුණා දේ දවස්වල. මතකනේ අපේ කාඩ් වලින් සල්ලි අරගෙන කෙල්ලන්ට කෑම යවලා ඒ කාලේ පුදුම දුකක් නෙවෙයිද අපි ඕක හන්දා. අනේ උනාට ඉතින් මොන වුණත් මගේ මල්ලිනේ. මේකගේ මිනිහට මාරියනවා. මොන වුණත් අපේ අම්මා පව් මගේ මිනිහ බදාගෙන අඬනවා ඇති. අම්මේ අනේ ඉතින් බලන්නකෝ අක්කේ මේක උල්ලට වෙච්ච දේ නේද? ඒ වුණාට අක්කා දන්නේ නෑනේ. අර කෙලවරේ පාරේ වණ්ඩගේ දුවත් එක්ක මේක උල්ලට සම්බන්ධයක් තිබ්බනේ. අනේ ඇත්තද? නැත්තම් මේ තියන්නේ නෑනේ. අනේ ඉතින් අපේ කොල්ල මෙරිලානේ නංගි. සෝත් කලකගේ කිය කොල්ල. මුගේ බඩ තරම් ලොකු මුගේ බත් එක මල පෙරේතයා නැල්ලි නැතුව මේ කන කෑමවත් දිරවන්නේ. ඇත්තද දිරවන්නේ නැත්ද? තව බත් ගානක් දෙකක් කාපන්. එතකොට දිරවයි. ඇයි අපේ දාලගේ පරිප්පුරක්ද? අයියෝ මගේ බබා මම මැරුණොත් එයාත් මැරෙනවා කිව්වා. අයියෝ බබා අයියෝ සද්දයක්වත් නෑ. දෙන්නවත් මැරෙලත් දන්නේ නෑ. බබා අයියෝ මේකෙත් නෑ. බබා හෙලෝ පපා. දැන් වරු මැරිලානේ. දැන් අපි දෙන්නද නිදහසේ ඉන්න පුළුවන්. ඕනම්ම මෝඩෙක් කලින් හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා